Hello cuties! Welcome back to my YouTube channel. ඉතින් වෙනද වගේම ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයගොල්ලන්ට අරන් ආවේ night time study vlog එකක්. ඉතින් අපි බලමු කොහොමද මගේ study වැඩ ටික අද වෙන්නේ කියලා. ඉතින් ළමයි පාඩම් කරන්න පටන් ගන්න කලින් මම මුලින්ම වොෂ් එකක් දාගෙන හොඳට රිෆ්‍රෙෂ් වෙලා තමයි ආවේ. මම දැන් මේ ලෑස්ති වෙන්නේ මම ගාව තිබුණ චූටි කැන්ඩල් එකක් පත්තු කරගෙන ස්ටඩි වැඩ ටික ස්ටාර්ට් කරන්න. අපි ඉන්න තැන ලස්සනට පිරිසිදුවට වගේම සුවඳවත්ව තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් මම මගේ ස්ටඩි ටේබල් එකට එයා ෆ්‍රෙෂ් ටිකක් ෆ්‍රෙෂ් කරගත්තා. ඉතින් මම දැන් මේ බලන්නේ මොනවාද මට අද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට බලලා අද කරන්න වැඩ තියෙන ටික ප්ලෑන් කරලා to do list එක ලියා ගන්න එක තමයි දැන් මම කරන්න මේ යන්නේ. ඉතින් මෙන්න මේ චූටි නෝට්බුක් එකේ තමයි මම ඉතින් to do list ලියන්නේ. අද මට කරන්න තියෙනවා මම මීඩියා පාඩම් කරන්න ඕනේ. මොකද එක්කෙනෙක්ගෙන් අහලා තිබ්බා මීඩියායි IT පාඩම් කරන්නේ කොහොමද කියලා. ඉතින් එයාටත් රිප්ලයි එකක් විදිහට තමයි මම මේ අද මීඩියායි ICT ගණන් හදන්නයි මීඩියා පාඩම් කරන්නයි තව පාස් පේපර්ස් ටිකක් කරන්නයි ප්ලෑන් කරගත්තේ. ඇත්තටම ළමයෝ ඔයත් පාඩම් කරන්න කලින් අනිවාර්යයෙන්ම to do list එකක් ලියා ගන්න අමතක කරන්න එපා. ඉතින් මම චූටි කාලේ ඉඳන්ම මගේ අම්මා මට කියලා තියෙන්නේ පාඩම් කරන්න කලින් වැඳලා පොත ගන්න කියලා. ඉතින් මම ඒක මගේ හැබිට් එකක් විදිහට තියාගෙන ඉන්නවා. මම හිතනවා එහෙම වැඩ කරද්දී අපිට මොකක්ම හරි ආශිර්වාදයක් අපේ වැඩවලට ලැබෙයි කියලා. ඒ වගේම අපේ ස්ටඩි වැඩවලට උදව් කරන පොත් ඒ වගේම පෑන් පැන්සල් වගේ දේවල් වලට පවා අපි ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. ඔන්න ඉතින් ඊට පස්සේ මම මගේ ස්ටොප් වොච් එකත් ඔන් කරගෙන පාඩම් වැඩ ටික පටන් ගත්තා. අපි කොච්චර ප්‍රමාණයක් වැඩ කරලාද කියලා දැනගන්න අපිට ගොඩක් උදව් වෙන විදිහේ දෙයක් තමයි මේ ටයිමර් එකක් කියලා කියන්නේ. ඉතින් ඔයාලත් අද ඉඳලම පුරුදු වෙන්න පාඩම් කරද්දී ටයිමර් එකක් යූස් කරන්න. මීඩියා සබ්ජෙක්ට් එක අනික් සබ්ජෙක්ට් වගේ නෙවෙයි. මීඩියා කටපාඩම් කරලා උත්තර ලියන්න අපිට බෑ. කටපාඩම් කරලා අපිට MCQ වල කොට දාගන්න පුළුවන් වුණත් රචනා ප්‍රශ්න පත්‍රයේදී කටපාඩම් කරලා උත්තර ලියන්න නම් බෑ ළමයෝ. මොකද දන්නවද? රචනා ප්‍රශ්න පත්‍රයේදී අපි මීඩියා වල ඉගෙනගත්තු හැම ලක්ෂණයක් හැම අංගයක් වගේම රූල් 8කින්වත් විස්තර කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අඩුම මිනිත්තු 3ක කාලයක් ඇතුළත ඒ විදිහට රූල් 8කින්වත් එක අංගයක් විස්තර කරන්න අපි අපේ ස්කිල් එක හදා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට විභාගයේදී කාලෙ මදි වෙන්න ඉඩ තියෙනවා. මීඩියා වල පළවෙනි ලෙසන් එකේ එන sannivedana මූලිකාංග ගත්තොත් මේ sannivedana මූලිකාංග 12 ගැනම රූල් 8කින්වත් විස්තර කරන්න අපි අපේ ස්කිල් එක හදාගෙන තියෙන්න ඕනේ.
මුලින්ම පාඩම් කරන්න ගද්දී වැදගත් වෙන කරුණු ටික highlight කරලා ඒවා ඉස්සෙල්ලම මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ පාඩම් කරපුවා අපේ මතකයට තවත් හොඳින් ඇතුළු කරගන්න. එහෙම නැත්නම් මේ පාඩම් කරන ඒවා ඇත්තටම විභාගෙට එන්න කොහොමද කියලා දැනගන්න පාඩම් කරයින් පස්සේ පාස් පේපර්ස් කරන්න පුරුදු වෙන්න ඕනි. එතකොට අපිට පුළුවන් අපි මේ පාඩම් කරපුවා කොහොමද ඇත්තටම විභාගෙට ඇවිල්ලා තියෙන්නේ කියලා දැනගන්න. ඉතින් මම දැන් මේ පාඩම් කරන්නේ මීඩියාවල 5 වෙනි පාඩම. මාධ්‍ය සංස්කෘතිය පාඩම. මේ පාඩමෙත් අපිට නිර්වචන, එතකොට ලක්ෂණ, සංස්කෘතියේ ප්‍රභේද වර්ග 7ක් ඒ වගේ දේවල් අපිට හම්බෙනවා. ඉතින් ඒවා කටපාඩම් කරගෙන මම ඉස්සෙල්ලා කිව්වා වගේ රූල් 8කින්වත් විස්තර කරන්න අපි අපේ ස්කිල් එක හදා ගන්න ඕනේ. Trust that I'll be okay. I'm happy alone, waiting for you. Wait until you realize. ඔන්න ඉතින් මගේ පළවෙනි පැය 2 කම්ප්ලීට් වුණා. ඉතින් හරිම සතුටුයි මේ විදිහට එක දිගට පැය 2ක් මට පාඩම් කරගන්න පුළුවන් වෙච්ච නිසා. ඔන්න ඉතින් දැන් මේ යන්නේ අපේ ෆස්ට් බ්‍රේක් එක. ඉතින් මං ෆස්ට් බ්‍රේක් එකේදී පොන්න කියලා ගත්තේ මැංගෝ ෆ්ලේවර් එකේ තියෙන යෝගට් පානයක්. ඉතින් අපි ඒක බීලා ආපහු අපේ ස්ටඩි වැඩ ටික ස්ටාර්ට් කරමු. ඇත්තටම ඉතින් පාඩම් වැඩ කරන්න ගන්නව නම් අපිට බ්‍රේක් එකක් හම්බෙච්ච ගමන් කන්න මොකක් හරි කඩසෝරුවක් නැත්තම් බෑනේ. ඔන්න ඉතින් බ්‍රේක් එකෙන් පස්සේ මම ආපහු හදන්නේ මගේ පාඩම් වැඩ ටික පටන් ගන්න. දැන් මම මේ ලෑස්ති වෙන්නේ IT වල ගණන් ටිකක් හදන්න. IT වල හදන්න මම අද සිලෙක්ට් කරගත්තේ networking වල IP ගණන්. නෙට්වර්කින් වල මේ තියෙන IP ඇඩ්‍රස් ගණන් චුට්ටක් පැටලෙන ස්වභාවයක් තිබ්බත් ඒක ගොඩක් ප්‍රැක්ටිස් වෙද්දී ඇත්තට මේක ගොඩක් ලේසි වෙනවා. මම A level වලට සිලෙක්ට් කරගත්ත සබ්ජෙක්ට් වලින් ආසම සබ්ජෙක්ට් එකක් තමයි IT. ඉතින් ඔන්න ඔය විදිහට මම IT ගණන් ටිකත් හදලා ඉවර කරගත්තා. ඉතින් දැන් මම මේ හදන්නේ මම ඉස්සෙල්ලා පාඩම් කරපු මීඩියා වල පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටික බලලා ඒවට උත්තර ලියන්න. ඔන්න ළමයි ඉතින් දැන් අපේ දෙවනි පැය 2ක් කම්ප්ලීට් වුණා. මට මතක විදිහට මේ වෙලාව තිබුණේ පාන්දර 1:45 විතර.
ඉතින් අපිට අපේ පාඩම් වැඩ කරගන්න අමාරුම වෙලාවක් තමයි පාන්දර 1-2 අතර කාලය. මේ වෙලාවේදී තමයි අපිට හිතෙන්නේ අපි දැන් වැඩ කරා හොඳටම ඇති, නිදිමතයි, මහන්සි, ඒ නිසා අපි වැඩ කරන එක නවත්තන්න ඕනි කියලා. ඒත් මේ වෙලාව පහු කරගත්තොත් අපිට තව ටිකක් හොඳට වැඩ කරගන්න පුළුවන් වෙනවා. ඔන්න ඉතින් දැන් අපේ 3 වෙනි පැය දෙකත් කම්ප්ලීට් වෙන්න යන්නේ. ඔන්න ඉතින් අද දවසට අපි පැය 6ක කාලයක් සෙෂන් 3ක් විදිහට පැය දෙකේ සෙෂන් 3ක් විදිහට පැය 6ක කාලයක් පාඩම් කරගත්තා. මම පාඩම් කරන්න පටන් ගත්තේ රෑ 7:00 විතර. ඉතින් දැන් වෙලාව පාන්දර 3:00යි. ඉතින් මේ වෙනකල් මම පැය දෙකේ සෙෂන් විදිහට පැය 6ක කාලයක් පාඩම් කරගත්තා. ඉතින් මගේ අවසාන පැය දෙකත් කම්ප්ලීට් වුණා. මේ විදිහට පැය දෙකේ සෙෂන් විදිහට මම අද පැය 6ක කාලයක් මගේ ස්ටඩි වැඩ ටික කරගෙන ගියා. හරි එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක් වේවා. මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා like එකකුත් comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉස්සරහට ගේන්න ඕනේ මොන වගේ වීඩියෝස්ද කියලා comment කරන්න අමතක කරන්න එපා. Bye!